හෙලෝ ක්‍රියේටර්ස් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් නවී ටෙක් ෂෝ YouTube channel එකේ ඔයාලට Adobe Photoshop tutorial එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔකටම කලින් ගොඩක් සාදන පිළිගන්නවා නවී ටෙක් ෂෝ YouTube channel එකේ තවත් brand new episode එකකට. ඔන්න ඉතින් අද episode එක කතා කරන්නේ මෙන්න මේ වගේ music thumbnail එකක් Adobe Photoshop එකෙන් කොහොමද design කරගන්නේ කියලා. ඉතින් ඔයා YouTube එකට music videos upload කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ වීඩියෝ එක ගොඩක් interesting වීඩියෝ එකක් වෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ රන් කරලා ලයික් බටන් ප්‍රෙස් කරලා දැම්ම දාන්න මේ වීඩියෝ ලයික් එකක්වත් තවමත් නවී ටෙක් ෂෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන පුංචි notification bell icon එක all press කරත් විතරයි ඔයාට පුළුවන් අපි අලුතම content එක release කරපුව ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු ඉක්මනින්ම අද topic එකට. මුලින්ම Adobe Photoshop එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන new file කියලා option එකක් තියෙනවා. මේක click කරන්න. එහෙම නැත්නම් keyboard එකේ control n කියන short key එක use කරගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. සරලවම අපේ project එකට මෙතනින් size එකක් change කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන pixel තියෙද්දිම width එක 1920ක් දෙන්න. ඒ වගේම height එක 1080ක් දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන resolution එක 300 එකක් type කරගන්න එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන color mode එක ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි thumbnail එක design කරද්දී RGB color තමයි මෙතන තෝරන්නේ. ඒ නිසා මෙතන RGB color තියෙද්දිම මම මෙතන create කියන එක එකපාරක් press කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Photoshop එකේ main interface එක. දැන් මට අවශ්‍යයි මෙතෙන්ද image දෙකක් drag and drop කරගන්න. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් දෙකක් තියෙනවා. මම මුලින්ම මේ විදිහට ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය ඉමේජ් දෙක මේ විදිහට select කරන්න. Photoshop එකට මේ විදිහට drag කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් document එකේ මැද්දට ඇවිල්ලා drop කරන්න. right දැන් ඔයාලට පුළුවන් මේ විදිහට enter කී එකපාර press කරන්න. ඊට පස්සේ ඔයාලට දෙවෙනි image එකත් මෙතන drop වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා නැවතත් enter කී එක press කරන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් image දෙක මේ විදිහට drag and drop වෙලා තියෙනවා. ඉතින් දැන් මට කරන්න තියෙන්නේ මේ image දෙක ගානට adjust කරගන්න එක. මම කරන්නේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මොන රගේ image එක මෙතන තියෙනවා. මම මේක මුලින්ම මම මේක කරවලට මම මෙහෙම drag කරනවා. ඊළඟට මම මේක මේ විදිහට resize කරගෙන ගානට හදා ගන්නවා. ඉතින් ඊළඟට කරන්නේ මම මේ යටින් තියෙන ලේක මේ විදිහට මේ කෙරවලට මම මේ විදිහට ගේනවා. ඒකත් මම මේ විදිහට ටිකක් ගානට adjust කරගන්නවා. right ඉතින් මගේ වැඩේ දැනට ඉවරයි. දැන් මම කරන්නේ යටින් තියෙන ලේක මට අවශ්‍යයි මේ උඩින් තියෙන ලේකට වඩා උඩින් තියන්න. ඉතින් මට ඒක කරන්න තියෙන්නේ මෙතන ලේ පැනල් එකට ඇවිල්ලා අවශ්‍ය ලේක select කරගන්න ඕනේ. ඊට පස්සේ click කරලා උඩ තියෙන ලේකින් උඩට මේ විදිහට drag කරන එක. ඊට පස්සේ මට පුළුවන් මේ විදිහට drop කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලේ පැනල් එකේ අපි drag කරපු ලේක මෙන්න මේ යට තියෙන ලේකට වැඩිය උඩින් තමයි තියෙන්නේ. හරි. දැන් මට අවශ්‍යයි මේක erase කරගන්න. හැබැයි erase කරන්න බෑ. ඒකට හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ලේ පැනල් එකේ මෙන්න මේකට ඉස්සරහින් smart object එකක් add වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක අයින් කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ලේක උඩ right click කරන්න. ඊට පස්සේ rasterize layer යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා මෙතන ෆයිල් එක icon එකක් තිබ්බයි ඒක අයින් වුණා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ E press කරලා erase tool එකට එන්න. එහෙම නැත්නම් එන්න tool bar එකට. ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් erase tool එක. මෙන්න මේක මේ විදිහට select කරන්න. ඊට පස්සේ එන්න document එකේ මැද්දට ඇවිල්ලා right click කරලා hardness එක 0 වල තියද්දී ඔයාලට පුළුවන් මේක vertical කරගෙන යන්න. හරි. ඉතින් මම මුලින්ම මේ විදිහට ගානට erase කරගන්නවා හදා ගන්න ඕනේ කොටස. right ඔයා erase කරලා ඉවර නම් ඔයාලට කරන්න තියෙන්නේ tool bar එකේ move tool එකට මේ විදිහට එන්න. ඉතින් move tool එකට එන්න short key එක V ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ image දෙක මේ විදිහට හැදිලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේ image දෙකම layer panel එකෙන් select කරනවා. දෙකම select කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ shift key එක press කරන්න. press කරගෙන මෙන්න මේ විදිහට දෙවෙනි layer එකත් select කරන්න. ඊළඟට මම කරන්නේ මේ විදිහට control E කියන short key එක use කරනවා මේ දෙකම merge කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට මෙන්න මේ layer එකට right click කරලා මෙන්න මෙතන merge layer කියන එක දෙන්න. හරි. ඊළඟට මම නැවත මේ crop කරගන්නවා. crop කරගන්න පුළුවන් අපිට මෙන්න මෙතන C කියන short key එකෙන්. එහෙම නැත්නම් tool bar එකේ තියෙනවා crop tool එක. මේක select කරන්න. ඊට පස්සේ මේක crop කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ enter key එක දෙපාරක් මේ විදිහට press කරන එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක සම්පූර්ණයෙන්ම crop වෙලා තියෙන්නේ.
හරි ඉතින් දැන් මට අවශ්‍ය ටික මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ටයිප් ටූල් එක එහෙම නැත්නම් ටෙක්ස්ට් ටූල් එකට එන්න ෂෝට් කී එක T නැත්නම් වාට ටූල් බාර් එකේ මෙතන ටයිප් ටූල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඩොකියුමන්ට් එකේ මැද්ද සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට වාට අවශ්‍ය එක ටයිප් කරගන්න. ඔයා ටයිප් කරලා ඉවර නම් ඔයාලා සරලම කරන්න තියෙන්නේ එන්න මූ ටූල් එකට ඇවිල්ලා මේ දෙක මේ විදිහට රීසයිස් කරගන්න ගාන ලස්සනට අල්ලගෙන හරි ඉතින් මේ විදිහට මම රීසයිස් කරගන්නවා රීසයිස් කරගෙන මම කරන්නේ කතරගම් කියන එකේ ෆොන්ට් එක චේන්ජ් කරනවා මට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ ඩබල් ක්ලික් කරන්න එහෙම නැත්නම් ටයිප් ටූල් එකට ඇවිල්ලා මේක මෙහෙම සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා මෙන්න මෙතන වාට උඩ බලා ගන්න පුළුවන් ඔප්ෂන් බාර් එකේ මෙතන තියෙන ෆොන්ට් චේන්ජ් කරන්න මෙන්න මේක සිලෙක්ට් කරලා අවශ්‍ය ෆොන්ට් එක මේ විදිහට චේන්ජ් කරගන්න ඉතින් මට සෙට් වෙන ෆොන්ට් එක මම මේ විදිහට චේන්ජ් කරගන්නවා. ඉතින් ඊළඟට මම කරන්නේ මෙතන වල බලා ගන්න පුළුවන් සෙල්ල කියලා තියෙනවා. මේ සෙල්ල කියන එක මම මේ විදිහට පහතට බෙන්න මේ හරියට සාමාන්‍යයෙන් ඩ්‍රැග් කරලා ඒක රීසයිස් කරගන්නවා. හරි. ඉතින් ඕන්න ඉතින් මගේ වැඩේ දැන් 150ක් වගේ වැඩ ඉවරයි thumbnail එකේ. දැන් මම කරන්නේ මේකේ කලර්ස් චේන්ජ් කරගන්න එක. ඉතින් කලර්ස් චේන්ජ් කරගන්න කලින් මට අවශ්‍ය මේකට ඩාර්ක් ෂැඩෝ එකක් ඇඩ් කරගන්න ඊට පස්සේ තමයි අපි දාන කලර් එක උනත් ගාන ලස්සනට පේන්නේ. ඔයාට කරන්න තියෙන්නේ එන්න ටූල් බාර් එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ලයින් ටූල් එක කියලා තමයි තියෙන්නේ. හැබැයි මුලින්ම පරවා යූස් කරනවා නම් ඔයාට එකපාරින්ම මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් ටූල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ෂෝට් කී එක U හරි. ඉතින් මෙන්න මේ thumbnail එකේ ගානට මම මේ විදිහට රෙක්ටැන්ගල් එකක් draw කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේකේ කලර් එක change කරගන්නවා. මෙන්න මෙතන properties එකේ ඔයාට බලා ගන්න පුළුවන් fill color එක change කරන්න තියෙනවා. එහෙම නැත්නම් option bar එකේ ඔයාට මෙතන fill color එක change කරගන්න පුළුවන්. ඉතින් මම කලර් එක black වලට මේ විදිහට change කරනවා stroke එක මම no color දීලා අයින් කරගන්නවා ඊළඟට මම කරන්නේ move tool එකට ඇවිල්ලා එනවා layer panel එකට ඇවිල්ලා මේක උඩ right click කරලා rasterize layer දීලා මම කරන්නේ මෙන්න මෙතන තියෙන erase tool එකෙන් මේකත් ගානට hardness එක 0 වෙලා තියෙද්දිම ගානට මෙහෙම erase කරගන්නවා මේ ගොඩක් erase කරගන්න එපා ඊට පස්සේ ගොඩක් කැත වෙනවා එහෙම erase කරගත්තොත් සාමාන්‍යයෙන් අර ගොඩක් drag ගතියට තමයි මම හදන්නේ right ඉතින් ඊළඟට මම කරන්නේ කතරගම කියන එක සාමාන්‍යයෙන් gold color එකකින් දෙන්නේ හරි ඉතින් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා gold color කියලා ටයිප් කරලා ඉවරලා download කරගන්න පුළුවන් ඉතින් මම download කරගත්ත image එකක් තියෙනවා pdf එකක් sorry psd file එකක් මම ඒක drag and drop කරගන්නවා මම යනවා file එකට select කරනවා select කරලා මේ විදිහට photoshop එකට drag and drop කරනවා හැබැයි දැන් document එකේ මැද්දට මේ drag and drop කරන්න ඕනේ එන්න උඩ මෙන්න මෙතන tab bar එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ විදිහට drop කරන්න හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ image දෙකක් තියෙනවා මේ දෙකම මම අද use කරනවා ඔයාලට මෙන්න මේක ගන්න පුළුවන් light effect කියලා ගහන්න ඊට පස්සේ internet එකේ එනවා ඉතින් ඒවා ඔයාලට copy කරලා ගන්න පුළුවන් එහෙම නැත්නම් download කරගන්න පුළුවන් ඉතින් png ගන්න මේ මෙතන නම් තියෙන්නේ jpg file එක හරි මම මුලින්ම මේ විදිහට මෙන්න මේ gold color image එක මම drag කරනවා මෙතෙන්ද අරන් ඇවිල්ලා මෙන්න මේ කතරගම කියන image එක කතරගම කියන එක select කරනවා layer එක ඒ කියන්නේ text එක ඒක select කරලා ඉවරලා එතන උඩට තමයි මම මේ gold layer එක add කරගන්නේ gold color layer එක එතන add කරගත්තා නම් කරන්න තියෙන keyboard එකේ alt key එක press කරන්න press කරලා මෙන්න මේ gold layer එකයි text එකයි මැද්දට හරියට අරන් යන්න mouse cursor එක ඔයාලට බලා ගන්න පුළුවන් mouse cursor එක වෙනස් වෙනවා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ click කරන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක උඩ select කරන්න select කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා convert to smart object කියලා මෙතන තියෙනවා create clipping mask කියලා මෙන්න මේක select කරන්න ඉතින් වෙන්න මේ වගේ ඇඩ් වෙලා තියෙනවා. හැබැයි හරියට gold color එක ඇවිල්ලා නැහැ. මම කරන්නේ නැවත යනවා PSD file එකට. ගිහිල්ලා මෙන්න මේ විදිහට මේකත් drag කරනවා මෙන්න මෙතන. කියනත් ඉතින් මම මේකත් මේ විදිහට clipping කරගන්නම්. ඊළඟට මම මේක මේ විදිහට resize කරගන්නවා ගානට. resize කරලා ඉවරලා මම කරන්නේ මෙන්න මෙතන layer panel එක වල බලා ගන්න පුළුවන් normal කියලා option එකක් තියෙනවා. මෙන්න මේක select කරනවා. select කරලා ටිකක් පහතට මම මේ විදිහට එනකොට වාට බලා ගන්න පුළුවන් overlay කියලා තියෙනවා. මෙන්න මේ overlay කියන එක මේ විදිහට select කරනවා select කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේක copy එකක් ගෙන control J press කරලා ඉවරලා මම ඒක මේ විදිහට පොඩ්ඩක් resize කරගන්න කුඩාම කරගන්නවා. කුඩාම කරලා ඒක පැත්තකින් පොඩ්ඩක් තියා ගන්නවා. ඔයාලට මෙන්න මේ හරියට මම දැන් position කරලා තියෙන්නේ. හරි. මම මේ තුනම මේ විදිහට select කරලා control E press කරලා මේක merge කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේ පැත්තකින් තියාගත්ත layer එක තියෙන්නේ
මෙන්න මේක මම මේ විදිහට මෙතන drag කරලා මම කරන්නේ මෙන්න මෙතන overlay කියන තැන select කරලා මම screen කියන එක දෙනවා. ඊළඟට මම මේකත් මේ විදිහට තැන් දෙක තුනකින් තියා ගන්නවා. සාමාන්‍යයෙන් අර තැන් දෙක තුනකින් අර දිලිසෙනවා වගේ නිකන් හරි. ඉතින් ඔන්න ඔය වගේ තියාගත්තාම මට කරන්න තියෙන්නේ මෙන්න මේක select කරගන්න. ඉතින් මෙන්න මේ create කරගත්ත එක මේක select කරලා double click කරන්න. double click කරපුවාම මෙන්න මේ වගේ layer style panel එක open වෙනවා. එහෙම නැත්නම් ඔයාලට layer එකට right click කරලා blend in option වලට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන drop shadow කියන එක press කරලා ඉවරලා ගානට drop shadow එකක් මෙතන add කරගන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට opacity එක වැඩි කරගන්න පුළුවන්. මම 100%යි මෙතන දීලා තියෙන්නේ. ඉතින් මෙතන size ටික ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හදා ගන්න. හරි. ඊළඟට ඉතින් මම මෙතන okay press කරනවා. ඊළඟට මම කරන්නේ cell කියන එක මම මේ විදිහට select කරලා මෙන්න මේ විදිහට ඒකත් double click කරනවා. එහෙම නැත්නම් right click කරලා blend in option වලට ඇවිල්ලා layer style panel එක open කරගන්නවා. ඉතින් මෙන්න මෙතන drop shadow එකක් දෙනවා. ඊළඟට මම කරන්නේ මෙතන stock එක add කරගන්නවා. මෙතන stock එකක් වඩා add කරගන්න පුළුවන්. stock එක මෙතන color එක මම මේ විදිහට black color එක change කරගන්නවා. ඊළඟට මම okay press කරලා මෙතන size එක 4ක් වගේ තියෙද්දි මම මේ විදිහට okay press කරනවා. හරි. ඉතින් ඔන්න ඉතින් 90%ක්ම අපේ වැඩේ ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේක save කරගන්න එක විතරයි. ඉතින් අපේ වැඩ ටික ඉවර නිසා අපිට save කරගන්න පුළුවන්. මට තා චෝටි කැලලක් තියෙනවා add කරන්න. ඉතින් මම ඒකත් මේ විදිහට type කරගන්නම්. ඉතින් මම ඊළඟ type කරගන්න එක තමයි අපේ channel එකේ නම type කරගන්නවා මේ විදිහට යටින් ඉංග්‍රීසි වලින්. ඉතින් text tool එකට ඇවිල්ලා මෙතන ඇවිල්ලා type කරගන්න පුළුවන්. font එක change කරගන්නවා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ font එකකට. හරි මම type කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ type කරගෙන තියෙන්නේ මම මේක ගොඩක් මේ විදිහට පුංචි කරලා ඉවරලා මම කරන්නේ මේක මෙහෙම select කරනවා double click කරලා එහෙම නැත්නම් tool panel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් text tool එක මෙතෙන් ඇවිල්ලා මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන option bar එකේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් edit file එකක් තියෙනවා. මේක select කරන්න. select කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් chapter කියලා තමයි මේක එන්නේ. character කියලා. මෙන්න මේක select වෙලා තියෙද්දි ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේකේ අකුරු වල පරතරය වෙනස් කරන්න වෙලා තියෙනවා. මෙන්න මේක මම select කරලා මේ විදිහට අකුරු වල පරතරය ගොඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ අකුරෙන් අකුර පරතරය තමයි මේකේ වෙනස් වෙන්නේ. මෙතන ඔයාලට වචන පරතරය වෙනස් කරන්න පුළුවන්. අකුරෙන් අකුරේ පරතරය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම අකුරු resize කරන්න පුළුවන්. ඔයාලට ගොඩක් වැඩ මෙතන දීලා තියෙනවා. ඊළඟට මම මෙන්න මේ කතරගම් කියන එකේ මැද්දට මේක මේ විදිහට පොසිෂන් කරගන්නවා. ඔන්න ඔහම තමයි අපේ දැන් 100%ක් වැඩ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් 100%ක් අපේ වැඩ කම්ප්ලීට් දැන් කරන්න තියෙන්නේ මේක සේව් කරගන්න එක. මම මේ ඔක්කොම මේ විදිහට select කරගෙන control E press කරනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් මම මාර්ච් කරගන්නවා. ඊළඟට මම කරන්නේ file වලට ගිහිල්ලා මෙතන save a copy කියන එක press කරනවා. ඊළඟට මෙන්න මෙතන ඔයාලා බලන්න පුළුවන් drop එකක්. මේක press කරන්න save as type කියන එකේ. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් JPEG කියලා බලා ගන්න පුළුවන්. මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති නමක් මේ විදිහට type කරගන්න. ඉතින් මම කැමති location එක මෙතන select කරා. ඊළඟට මම මේ විදිහට save press කරනවා. මෙතනින් ඔයාලට පුළුවන් quality එක දෙන්න. ඉතින් සාමාන්‍ය quality එක මම 12ක්ම දෙනවා. maximum මම දෙනවා. ඔයාලට මෙතන සාමාන්‍යයෙන් default එන්නේ 8 එන්නේ සාමාන්‍යයෙන් default ම එන්නේ. ඒ කියන්නේ Photoshop එකේ original ම එන්නේ 8. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මම මේක 12ට වැඩි කරලා okay press කරනවා. ඉතින් 12ට වැඩි කරා කියලා මේක මෙගාබයිට් ගන්න වැඩි වෙන්නේ නැහැ. YouTube එකේ thumbnail එක upload කරන්න බැරිද දැන් upload කරන්න පුළුවන්. මම හැම thumbnail එකම upload කරලා තියෙන්නේ මේ වෙදිනා Vitex YouTube channel එකේ 12න්ම ඒ කියන්නේ 12 වලින්ම මම export කරලා තමයි මම upload කරලා තියෙන්නේ. හරි. දැන් බලමු කොහොමද අපේ output එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් වෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන අනිවාර්යයෙන්ම ඔයාලට මේ වගේ සුපිරි music thumbnail එක design කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මේ music thumbnail නෙමෙයි ඔයාලට ඊට වැඩිය වෙනස් විදිය ඔය DJ non-stop වගේ music thumbnail තියෙන්නේ. ඒ වගේ වුණත් ඔයාලා design කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ thumbnail size එක අරගෙන අවශ්‍ය image එක drag and drop කරා අවශ්‍ය එක type කරා colors ටික ගැලපෙන විදිහට ඔයාලට change කරන්න තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ color එකයි මේකේ color එකයි බලද්දි ගාන ලස්සන change වෙලා තියෙනවා. ඉතින් මම හිතන අනිවාර්යයෙන්ම ඔයාලටත් මේ වගේ සුපිරි thumbnail එකක් design කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් කොහොමද අද වීඩියෝ එක? ඉතින් අද වීඩියෝ ගැන හිතන්නේ මොනවද? ඉතින් ඔයාලට ඉදිරියේ මොන වගේ content දෝනේ? මෙන්න මේ හැම එකම පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔයාගේ යාළුවෝ බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාම නම් Vitex YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ දැම්ම subscribe කරලා එකතු වෙන්න. මොකද මේ YouTube channel එක වාට education videos
ඒ වගේම අපි අලුතෙන් කියන ප්‍රොඩක්ට්ස් වල අන්බොක්සින් වීඩියෝස් සහ ටෙක් සම්බන්ධ සියලුම වීඩියෝස් වලට නවී ටෙක් ෂෝ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන් වෙන නිසා ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ තියෙන පොන්ච notification bell icon එක all press කරොත් විතරයි වඩ පුළුවන් අපි අලුතෙන්ම content එකක් release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක sign out වෙනවා. අපි අලුත් වීඩියෝ එකක් හම්බ වෙන තුරු පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.